කොහොමද හැමෝටම මුලින්ම කියන්න ඕනේ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයගොල්ලෝ හැමෝටම. අද ඉතින් අපේ vlog එකෙන් ඇත්තටම පෙන්වන්න හදන්නේ අපි අලුත් අවුරුද්දට කරපු දේවල් නම් නෙමෙයි. මේ වීඩියෝ එක අරගෙන නම් ගොඩක් කල්. හැබැයි ඉතින් ඔන්න අපි වීඩියෝ දාන්න නැහැනේ කියලා තරහ වෙලා හිටපු අය මේ අලුත් අවුරුද්ද ලැබපු වෙලාවේ ඒ තරහ මරහ ඔක්කොම අමතක කරලා ආයෙ යාළු වෙමු. තරහයි කියලා කිව්වට ඉතින් ඒ බොරුවට කියලා අපි දන්නවා. ඔන්න ඉතින් අපිට උදෙන්ම පොල් රොටි කන්න ඕන වෙලා අපිට හම්බුණා ෂෝක් තැනක්. එතන තිබ්බා උණු උණුවෙන් පොල් රොටි, එතකොට මෂ්රූම් කරි එකක්, හොඳට කොච්චි දාලා සම්බෝලයක්. හරිම රසයි. හොඳට කෑවා දෙන්නත් එක්ක. කාලා ඔන්න ලොකේෂන් එකට ෂේප් එකේ හිමීට ගියා. මේ තමයි අපි ගිය ලොකේෂන් එක. ඊට පස්සේ එක්කෙනෙක්ට පොඩ්ඩක් මහන්සි කියලා ගිය ගමම්ම කරේ ඇඳට පැනපු එක තමයි මේ ඉන්නේ. කවුද ස්වීට්ස් ටික ඔක්කොම ඉවර කරන්නේ? තියෙනවා. කොහොමද එයාගේ හෙයා කට් එක? හරිම උමනාවක් තිබ්බ කොණ්ඩේ ඔක්කොම පොටටම කපා ගන්න. දැන් ඔය කපා ගත්තා. දැන් නම් මේ ඇත්තටම ගොඩ කාලයකට කලින් ගත්ත වීඩියෝ එකක් නිසා දැන් ආයෙ වැවිලා තමයි තියෙන්නේ. ඔය එතන කම්ප්ලිමන්ටරි තිබ්බ ඔක්කොම ස්වීට්ස් ටික යා පොඩ කනවා. මේ යාගේ සුපුරුදු ජම්ප් එක කොහොම තමයි ඇඳට පයින්නේ යා හැමතිස්සෙම. අපි රූම් එකටම ලන්ච් එක ගේන්න කියලා තියෙන්නේ. ඒකත් කාලා ඊට පස්සේ රෙස්ට් එකක් අරගෙන නේ පැටියෝ. ඊට පස්සේ කොහෙද අපි යන්නේ? යනවාද තුපරාමට යනවා. තුපරාමට යනවාද? එතකොට පොය රෝමටි මහසයට ඒක කියන්නේ. දවස් දෙකක් තියෙනවා අපිට. ඔව්. බාන මගේ මූණ. පිම්පල්ස් ගොඩාක් ඇවිල්ලා මම ඔක්කොටම පිම්පල් පැචස් දාගත්තා. ගමන කියන්න තිබ්බොත් පිම්පල්ස් ගොඩාක් එනවා. අපි අක්කි කෑම කන විදිය තමයි අද කන්නේ. ඒව කියන්නේ කටිට කියන්නේ ඒවා. එයාට ඩයිනින් ටේබල් වල කෑම අරගෙන තිබුණා. මේ ඇඳ තමයි ඕනේ. තරහයි. මේක දාන්නේ මේ vlog එක කැන්සල්. මේ vlog එක කැන්සල්. ඔව්. බලමු මොනවද තියෙන්නේ කියලා. තා මොනවද තියෙන්නේ? yummy. Thanks, Mia. Okay. ඖෂධ ඔබේ ආහාරය කර ගැනීමට සිදුවනු ඇති. මෙහෙම කිව්වේ බටහිර වෛද්‍ය විද්‍යාවේ කන්නත් මොනවද ඔය අහන්නේ? විද්‍යාව තිබුණු රටවල පවා ප්‍රතිනිධි සුසු එන්පැටියෝ කන්න. මගේ සුපුරුදු පන්සල් ගවුමැන්දා. අයියෝ කතා බලන්න. අපේ සුදු තියෙනව නේද? සුදුනම් ටික තියෙනවා. හෙට උදේත් යන්න තියෙනවා, අනිද්දාත් යන්න තියෙනවා. අද බහිනවා. ඒකයි පොඩ්ඩක් පාට එකක් කරගන්න. බලමු අපි අද්දි වැස්ස අඩු වෙලා තියෙයි. ප්‍රාර්ථනා කරලා යමු. ඊළ බලමු මොකද වෙන්නේ කියලා. එන්නේ අපි දැනට මල් චුට්ටක් ගත්තා. තව ගිහිල්ලත් ගොඩක් ගන්නවනේ. දැනට පොඩ්ඩක් ගත්තා අර පාරේ විකුණන්න හිටපු කෙනෙක්ගෙන්. ඔව් අනේ චුට් තනකින් ගත්තේ නේද? ඔව්. අම්මා කෙනෙකුයි පුතෙකුයි. ලස්සන මල් වගේ එයත් මල් අපිට දුන්නා වැඩි.
මේ බලන්න අපිට හදලා දීපු මල් එකනේ. හරිම ලස්සනයි. සම්මා සම්බුද්දස්ස මේ ඔයගොල්ලෝ දකින මෙහෙණින් වහන්සේ ඉන්නව නේද? අපිට එයාව මුලින්ම හම්බෙන්නේ අනුරාධපුරේ රුවන්වැලි මහා සෑය ගාවදිමයි. හැබැයි එතකොට නම් එයා මෙහෙණියක් වෙලා හිටියේ නැහැ. අපිව දැකලා යාළුවෝ ටිකක් එක්ක ලැජ්ජාවෙන් හැබැයි කතා කරන්න ආසාවෙන් hina වෙවි බලන් හිටියා. ඊට පස්සේ අපි කට්ටිය හම්බෙලා අඳුනගෙන ටිකක් වෙලා කතා කර හිටියා. එතනින් එහාට අපි ගොඩාක් හොඳ යාළුවෝ වුණා. මේ තියෙන්නේ එදා මාව හම්බෙලා මං ගැන එයා දාලා තිබුණු ලස්සන පෝස්ට් එකක්. එදා දවසෙන් පස්සේ අපි කවද අනුරාධපුරේ කියත් අපි කතා වෙලා අනිවාර්යයෙන්ම එහෙදි හම්බෙනවා. ජීවිතේ අපි දැනගෙන ඉන්න ඕන විශේෂ දේවල් ඒ වගේම සමහරක් දේවල් වල හොඳ නරක ඒ හැමදේම එයා අපිට කියලා දෙනවා. මං ඇත්තටම ගොඩාක් දේවල් එයාගෙන් ඉගෙනගෙන තියෙනවා. මේ ඉතින් ඊළඟ දවසේ හරියටම නවම් පොහොය දවසේ किससे कर देने के बाद रंगी से कर दे खुद ही ना एक कमाल निकला मैं आप ही उठे දැන් කතා කරගෙන නවතිලා වීඩියෝ කරනකොට මෙච්චරලා මේ මෙහෙණින් වහන්සේත් හරිම ෂෝක්. එයා අපිට ගොඩාක් ආදරෙයි. ඉතින් අපි ගියාම එයාව හම්බෙන්න අමතක කරන්නෙත් නැහැ. මෙච්චර වෙලා හොඳට කතා කර හිටියේ අපිත් එක්ක විහිළු කර. ඒත් කැමරා එක ඔන් කරපු ගමන් එයා කතා කරන එකත් නැවැත්තුවා. මේ අයියාගෙන් අද අපි අදත් ගත්තා. මොකද එයා හරිම ලස්සනට මල් වගේ හදලා දෙනවා අපිට. ඊයේ වගේ.
අපි එතනට වඳින්න ගියාට පස්සේ ලොකුවට වීඩියෝ කරන්න එච්චර කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් අපි ඕගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා පුළුවන් විදියට වීඩියෝස් ටිකක් ගත්තා. ප්‍රාර්ථනා බෝධිය තියෙන තැන හැමෝම දන්නවනේ. ඉතින් එතනට ගිහිල්ලා ප්‍රාර්ථනාවක් කරන්න අමතක කරෙත් නැහැ. මගේ ලස්සනම මහත්තයා. මේ ඉතින් ඊළඟ දවසේ උදේ. මේ දවසේ අපිට හම්බුණා අපි අඳුරන මල්ලි කෙනෙක් කවිදු කියලා. ඒගොල්ලෝ කිරියාහාර පූජාවක් කරන ගමන් හිටියේ. ඒගොල්ලෝ කලින් දවසේ අපිට කිව්වා අපිටත් ඒකට සහභාගී වෙන්න කියලා. මේ ඉන්නේ ඒගොල්ලෝ. මේ ඉන්නේ කවිදු මල්ලි. මේ බලන්නකො ඉතින් ගොඩක් දේවල් ගැන. ඒ කියන්නේ අපි දන්නේ නැති ගොඩාක් දේවල් ගැන හොඳ දේවල් මේ මෙහෙණින් වහන්සේත් අපිට කියලා දෙන ගමන් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. මට දැක්ක ගමන් තේරෙනවා ඉන්නේ මේ කවදා හරි මනුෂ්‍ය තලයේ දිවේ තලයේ සැරිසරලා කරලා අවසානයේ රහත් ඵලයෙන් අපි උදේම වැඳලා කරලා ඔක්කොම ටික ඉවර කරාට පස්සේ අපි හොටෙල් එකට ආවා. ඇවිල්ලා බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන පොඩි රෙස්ට් එකකුත් අරගෙන ඊට පස්සේ කොළඹට පිටත් වෙන්න තමයි ප්ලෑන් කරේ. ඊට කලින් කටුසෑයටත් පොඩ්ඩක් ඇවිල්ලා යන්න හිතුවා. ළඟින්ම යනවා. අපි කොළඹ යන්න පිටත් වුණා. ආසයිද යන්න? තව ඉන්නවද? අව ඉන්න ඕනේ. ඉන්නවද? ආයෙ මාස් දෙකක් විතර. හා.
එහෙනම් ඉතින් මේක චූටි බ්ලොග් එකක් ඉතින් නේ ලොකු දෙයක් නැහැ. ඔව් අපි දැන් ගෙදර යන ගමන් කරන්න ආසාවක් තිබුණේ නැහැ ලොකුට ඒතර පොඩි දෙයක් හරි වීඩියෝ කරන්න ඕනේ කියලා හිතුණා ඊට පස්සේ. ඔව් මේ වදින තැන් වලට ගිහිල්ලා වීඩියෝ කර කර ඉන්න එකත් හරිය නැහැ නේ. ඊට පස්සේ තමයි හිතුවේ මේ වගේ පොඩි එකක් මේ කරමු කියලා. ඒකත් ඔයගොල්ලෝ ආස වෙන්නේ නැති කියලා හිතනවා. අපි දැන් යන ගමන් කොහෙන් හරි අතර කරලා කන්න. ඔව් අන්තිමටම ගියා කටුසෑයට. දැන් මොකද කරන්නේ? දැන් අපි කෙලින්ම ගෙදර. කෙලින්ම ගෙදර යන ගමන් කොහේ හරි කන්න නැවැත්තුවොත් ඒක වීඩියෝ එකකුත් දාන්න. කෙලින්ම ගෙදර. අන්නවස්ස කතාවක් නැහැ මේ ෂෙඩියුල් එකේ. බඩගිනි. ආ බඩගිනි. ආට බඩගිනි ඔක. අනිසියම්මලා කාලා බලන්න ආසයි. ඒක නිසා අයියගෙන් ඉල්ලුවා. නෙල්ලිත් තියනවා කොහොමද? නෙල්ලි? ඕක කාලා බලමු රසයිද කියලා නේ. ඕක රසයි නම් තමුණ හරි ගමු. කවුද කියලා කියනවා. කාලා කියන්නේ රසයිද කියලා. ආ කාලා කියන්නේ. බෑ. අහුල්ද? ඔහේ. ඒක. නෙල්ලි උතෝන. ෆිල්ම් තරිනේ බා. ඕ නෑනේ. මේ බලන්න. බඩගින්නක් ඇවිල්ලා දෙන්නත් එක්ක හොඳට කෑවා. මේ වීඩියෝ එක ඇත්තටම මම වොයිස් කරන්නේ අප්‍රේල් 20 ගණන් වල. මට මේ දවස් ටිකෙත් පොඩ්ඩක් සනීප නෑ. මං ඉතින් පඬිතකමට අයිස්ක්‍රීම් කන්න ගිහිල්ලා මට පොඩ්ඩක් සෙම හැදුනා. ඒත් අමාරුවෙන් හරි මං හිතුවා වොයිස් කරනවා කියලා. මොකද මේ වීඩියෝ එක ඉතින් තව ගොඩක් කල් ගිහිල්ලා දාලා වැඩකුත් නැහැනේ. ඉතින් අක්කී ඔයගොල්ලන්ගේ අක්කී කොහොම හරි අමාරුවෙන් වොයිස් කරපු වීඩියෝ එක තමයි මේ. මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට ආස වෙන්න ඇති කියලා අපේ අනිත් වීඩියෝස් වගේම. මං චුට්ටක් නිදාගෙන නැගිටලා ඩ්‍රයිව් කරන්න කියලා මහන්සි නිසා මං නිදාගන්නෙත් නෑ. මජුලාට දාගෙන ඩ්‍රයිව් කරා. මජුලාට දාගෙන ඩ්‍රයිව් කරා. පොල් කියන්නේ කොහොමද? ඔනේ ඕනේ මං නිදාගන්නෙත් නෑ. ඩ්‍රයිව් කරන්නෙත් නෑ. ඕනේ දැන් දෙකකින් කරන්නේ. මොකටද පෙරවම් නිකන් ඉන්නවා අස්තිපා. බයින් එපා. දැන් මට ආප්ප කන්න ඕනේ. උඩුරුවෙන් ආප්ප කන්න ඕනේ මට. මට ආප්ප කන්න ඕනේ. මොකද ආප්ප කන්න ඕනේ මට. ඉතින් කවුද හදිගේ අපේ මං කරදර කර කර යනවා යාට. මොන මොනක්ද අද ඊයේ අර මං කරදරයක්ද? ඇත්ත කියන්නේ? දැන් ඔයා කියන්නේ ඕක කරදරයක් නැති ඕක අද ඊයේ දෙයක් නෙමෙයිනේ. අතීතයක් නෙමෙයි මේ කරදර තියෙන කියලා නෝ මේ කියන්නේ. මොකක්ද ඒ බබා වණ්ඩු උසාගන්නේ? ඔයානේ කිව්වේ. මම චුට්ටක් නිදා ගන්නවා කියලා නේ කිව්වේ. ඒවට නිදාගන්නවා කියලා. දැන් ඔයා මේ දැන් කතා කරන්නේ පැය දෙකකට පස්සේ. හැබැයි පැය දෙකම නිදාගෙන නැහැ. ඉන්න ගියේ අප්පා. ඉන්න කිනේකට සමාර්ථයෙන් කොට මම හෙට වලවල්ල දැම්මා. අනේ මම ගැස්සුලා දැක්කේද? වලක නෝගා. ඔයා ගැස්සෙන්නේ ඕනේ ගැස්සෙන්න කොහොමද? මම ඇස්සෙල්ල කිව්වේ නෑ මම පිටි නෑ. මේ වලේ වැටුණා නේද? එහෙනම් මං ඉතින් අහා හිටියේ නෑ මම try කරා නිදාගන්න. බලයට බෑ නිදාගන්න try කරලා. හයි ලස්සනයි. බබා ඇටියෝ මට ආදරේද? ඔව්. ගොඩක් ආදරේද? ගොඩක් ආදරේ. ආදරෙන් කියන්නේ කියන්නේ මං අහන්න නිසා නෙමෙයි. ආදරෙන් තමයි කියන්නේ ගොඩක් ආදරේ. ෆීල් වෙන්නේ නැහනේ. හා? ෆීල් වෙන්නේ නැහැ. ෆීල් වුණාද? ඇත්තටම කියන්නේ ෆීල් වුණාද පුතේ? ගොඩක් ඒක හොඳටම කියනවා බබා. ඇත්තටම කියනවා ඒක. මොකද? ඇත්තටම ඒ කියනවා. නීට අල්ලන්නේ හැදේ ඉතින් අනේ අය. දැන් ෆීල් වුණාද ආදරේ මගේ? ඔව් ෆීල් වුණා. ඉස්සර නම් කොච්චර කියනවාද මම ආසම වාගේ හිනාවට පැටියෝ. හිනා වෙද්දි හරිම ලස්සනයි. ඔය ඉතින් හයිති. ඔය රෝස් මලන්ට. ඔයාට අමාරුයි ඇක්ට් කරන්න. ඈ? ඇක්ටිං හරියන්නේ නැහැ ඔයාට.
වයිනාවේදී රෝස මලක් වගේ. ඇක්ට් එකක් කියලා තේරෙනවා. ඈ? ඇක්ට් එකක් කියලා තේරෙනවා. තේරුණානේ. ඔව්. මට ඕනේ කවන්නේ. ඔයා මට ආදරේ කරන්න ඕනේ නැහැ. මේ අහිංසක ෆීල් කරන්නද ආයේ? නෑ නෑ එපා එපා. අනේ ඇත්තටම මට මේ ටික බලද්දි නම් එකම එක දෙයයි හිතෙන්නේ මට නිදිමත හොඳටම වැඩි වෙලා මට පේන්නේ. මේ බලන්නකො මං අයියට වද දිදී ගිහිල්ලා තියෙන හැටි. දැන් ඇත්තටම මට මේ ටික බලද්දි ලැජ්ජයි. නෝති. මේ වේවල් දෙකේ කිට්ටු යා. ඉතින් බලන්නකෝ වේවලක් තියෙද කියලා. නෑ වේවල්. පොඩි කාලේ දැන් මේවා හදාගෙන නැතුව හරි කරදරයි. මං කිව්වේ ආදරේ අඩු වෙලා කියලා. ඉස්සලා කෙනෙක්ව දරුවන්ට ගන්නේ ආදරේට. හරි. හදාගන්නේ. ඔබට බලන්න ඈ. අපි තාත්තත් කියනවා. ඒක තමයි තාත්තා නොකරපු දේ එයා ගහන්නේ කවදාවත්. එයා කියන්නේ ඇයි මං ඔයගොල්ලන්ට බයින්නේ? හදාගන්න. තාත්තා නොකරපු දේ මට කරන්න වෙලා තියෙන්නේ. ආප්පලන් දෙනවද? හරි. බඩගිනි ආප්ප කන්නෝනේ මට. ඒකත් බලන්නකෝ ඉස්සර වේවල් බලන්නකෝ. ආප්පත් ගත්තා. ඉවරයි නේද ට්‍රිප් එක? ඉවර කරන්න යන්නේ. ඔව් තව විනාඩි 5න් ගෙදර. ඉතින් අපේ මේ වීඩියෝ එක පොඩි තමයි. ඒ වුණාට අපි හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට ආස වෙන්නේ නැති කියලා. අපි තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. ඔව්. යාර මහන්සි ගොඩක්. මහන්සි. හරි එහෙනම් අපි ගිහින් එන්නම්. ගොඩක් ආදරේ හැමෝටම. Bye.